ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අපේ ඔන්ලයින් ස්ටෝර් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාට ඔයාගේ අතේ තියෙන මුදලට ඔයාගේ අවශ්‍යතාවයට විශේෂයෙන්ම කියන්න ඕනේ මාකට් එකේ තියෙන හොඳම මිලට ගන්න පුළුවන් රේඩියෝ වර්ග කිහිපයක් මම අද ඔයාලට පෙන්නන්න මගේ සාම්පල් ටේබල් එක උඩට අරගෙන ආවා. ඇත්තටම වීඩියෝ ෆ්‍රේම් එකට කවර් කරන අමාරු තරමට වර්ග කිහිපයක් මෙතන තියෙනවා සහ සමහර ඩිවයිසස් ගැන තොරතුරු ඔයාලා අපේ channel එකත් එක්ක දිගටම සම්බන්ධ වෙලා හිටියනම් දැනටමත් දන්නවා ඇති. ඒව ගැනත් අලුත් අප්ඩේට්ස් තියෙනවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. ඒ ගැන දැනගන්න පුළුවන්. මම මුලින්ම මෙතන තියෙන හැම අයිටම් එකක් ගැනම පොඩි විස්තරයක් කියලා ඊට පස්තරව එකින් එකට විස්තර අරගෙන එන්නම්. ඉතින් ඔයාලට කියන්න ඕනේ ඔන්ලයින් භාණ්ඩයක් ගන්නකොට ඒ භාණ්ඩය ගැන විස්තර අහලා දැකලා දැනුවත් වෙන්න ඕනේ. පිටරට වීඩියෝස් ඇඩ්වර්ටයිස්මන්ට්ස් දැකලා විකුණන්නේ කවුද කියලාවත් දන්නේ නැතුව ශනිකව එන ආසාවට ඕඩර්ස් දාලා ඔයාට එක සෙට් වෙන්නේ නැති වුණාම ඔයා හිතුව ප්‍රොඩක්ට් එක ගෙදරට ආවේ නැති වුණාම සමස්තයක් ලෙසම ඔන්ලයින් ව්‍යාපාර වලට බණින එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඉතින් ඔයා කඩේකට ගිහිල්ලා අතපත ගාලා බලලා ගන්නවටත් වඩා හොඳට පැහැදිලිව දැක්කලා අහලා මම හිතනවා අපේ ඔන්ලයින් ෂොප් එකේ භාණ්ඩයක් ගන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙමෙයි කෝල් කරලා ඔයාගේ හිතට සැටිස් වෙනකම්ම අපේ තොරතුරු අහන්නත් පුළුවන්. ඔයාලා ආසදේ අඩුම මිලටම ගෙදරට එවලා ස්මාර්ට් ලයිෆ් එකක්, ස්මාර්ට් ලයිෆ් ස්ටයිල් එකක් ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න chance එකක් අරන් දෙන්න වටපිටාව හදලා දෙන එක තමයි අපේ වොලටින් ආයතනයේ වගකීම සහ ඒක තමයි අපේ අරමුණ. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් තව විශේෂ ඔෆර් එකක් ඔයාලට තියෙනවා මේ භාණ්ඩයක් සමගම මම පෙන්නන භාණ්ඩ සාමාන්‍ය මාකට් එකේ තියෙන ගානට වඩා ගොඩක් අඩුවෙන් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් පළවෙනිම වැදගත් දේ තමයි මෙන්න මේ charger එක. මේ ෆාස්ට් charger එක ඔයාට පර්චේස් කරන්න පුළුවන් රුපියල් 950කට. හැබැයි මතක තියාගන්න ඕනේ අපේ භාණ්ඩයක් ගන්නවා නම් තමයි. මේක ඔයාගේ ෆෝන් එක ගොඩක් ඉක්මනට charge කරනවා සහ මේකේ සවිස්තර වීඩියෝ එකක් මම දාලා තියෙන නිසා මම විස්තර කියන්න යන්නේ. ඉතින් 1350ක් වෙන මේ charger එක රුපියල් 950කට ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මෙතන මේ පෙන්නන සමහර rechargeable devices මේ charger එකෙන් power up කරන්න පුළුවන්. ඒ කියන්නේ direct power ගහන්න පුළුවන්. ඔයාට මේ charger එක පාවිච්චි කරලා බැටරි ගලවලා වුණත් ඔයාට මේ charge එක හරහා power දෙන්න පුළුවන්. සමහර පොඩි chargers වලින් power දුන්නට පස්සේ 100 බැටරි බහපු වෙලාවකට charge වෙන වෙලාව මදි වුණොත් දිගටම අර battery low please charge කියන message එක එන්න පුළුවන්. ඔයා රේඩියෝ එක වැඩ කරනවා නම්, ඒ කියන්නේ ඔයා රේඩියෝ එක on කරලා charge කරද්දි charge එක 100ක්ම බැහැලා නම් පොඩ්ඩක් වෙලා charge වෙනකන් අර battery low කියන කතන්දරේ එන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ charger එක පාවිච්චි කරලා පුළුවන් direct power ගහලා තියෙනවා වගේම මේ devices power up කරලා තියන්න. ඒක විශේෂ දෙයක්. ඊට පස්සේ power banks වලට ගහලා එහෙම නැත්නම් ෆෝන් charger එකකට ගහලා එහෙම නැත්නම් මොකක් හරි USB out වෙන device එකක ඔය සාමාන්‍ය devices වල තියෙනවනේ USB out එක, USB power out එක. අන්න ඒ වගේ device එකකට ගහලා පාවිච්චි කරන්න පුළුවන් ලස්සන light එකක් තියෙනවා මෙතන. ඒක light එකත් ඔයාලට රුපියල් 350කට ගන්න පුළුවන්. ඉතින් ගොඩක් පැතිවල අය මේ light එක මිලදී අරගෙන ඔය current එක නැති තැන් වලට සමහර වෙලාවට කියන light wire අදපු නැති පැතිවල එහෙම power bank සරහා ආලෝකය ලබා ගන්න මේ ලයිට් පාවිච්චි කරනවා කියලා මට ආරංචි වුණා. ඉතින් රුපියල් 350කට ඔයාලට ලයිට් එකක් ගන්න පුළුවන්. රැට මුළු කාමරයක්ම එළිය කරන මේ ලයිට් එක ප්‍රමාණවත් ඔයාලට පොතක් කියවන්න පුළුවන් තරම් ආලෝකයක් මේ ලයිට් වලින් එළියට එනවා. ඉතින් ඔයාලට ඒක ලොකු වාසියක්. ඔයා සාමාන්‍යයෙන් මේ වගේ ඩිවයිස් එකක් ගන්න පිරිත් අහන්න වගේ දෙයකට නම් ඔයාලට පුළුවන් අපෙන් පිරිත් දාපු මෙමරි කාඩ් එකක් රුපියල් 600කට ගන්න. මේ දවස්වල මෙමරි කාඩ් මිල ගොඩක් මාකට් එකේ ඉහළ ගිහිලා තියෙන. ඉතින් ඔයාලට ඒක ලොකු ඔෆර් එකක් රුපියල් 600ට පිරිත් දාපු හරි ඔයාලා රික්වෙස්ට් කරන අයිටම්ස් දාපු මෙමරි කාඩ් එකක් ඔයාලට ගන්න පුළුවන් එක. ඉතින් අපෙන් රුපියල් 600කට ගන්න පුළුවන් මෙන්න මේ ලස්සන මෙමරි කාඩ් එක. ඊට අමතරව මේ රේඩියෝස් වර්ග කිහිපයකම තියෙනවා ඔඩියෝ අවුට් එක. එහෙම නැත්නම් අපි කියන්නේ ඉයර්ෆෝන් ගන්න පුළුවන් පහසුකම. ඉතින් ඔයාලට අපේ හොඳ ක්වොලිටි ඉයර්ෆෝන් එකක් රුපියල් 200කට ගන්න පුළුවන් හොඳ බේස් ක්වොලිටි තියෙන ඉයර්ෆෝන් එක. ඒක ඔයාලට අපේ මේ පෙන්නන ඩිවයිස් එක විතරක් නෙමෙයි ඔය මොබයිල් ෆෝන් එකකටත් ගහලා පාවිච්චි කරන්න පුළුවන්. හොඳට කන් දෙක සීල් වෙන හොඳ බේස් තියෙන wire earphone එකක් ඔයාලට රුපියල් 200කට ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ඔෆර් එක ඔයාලට හම්බ වෙනවා මෙන්න මෙතන මේ පෙන්නන භාණ්ඩයක් මිලදී ගන්නවා නම්. ඉතින් ඔයාලට දැනටමත් charger එකක් නැත්නම් ඔයාලට memory card එකක් අවශ්‍යයි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් අපේ ඒ භාණ්ඩ try කරලා බලන්න. මම ඉක්මනට පෙන්නගෙන යන්නම් දැනට මේ තියෙන රේඩියෝ ටික මිලත් එක්කම පස්සේ මම මේවා ගැන විස්තර ඔයාලට කියන්නම්. මේ පොකට් රේඩියෝ එක තියෙනවා JOC brand එකේ පොකට් රේඩියෝ එක. අඟල් 4ක විතර උසක් තියෙන්නේ. සාක්කුවේ දාගෙන යන්න පුළුවන් පොකට් රේඩියෝ එකක්, rechargeable රේඩියෝ එකක්. මේක රුපියල් 1475කට ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා තව ඩිජිටල් රේඩියෝ එකක්. මම මේක ඔයාලට කලින් පෙන්නුවා. මේ රේඩියෝ එක 1750කට ගන්න පුළුවන් බේස් ක්වොලිටි එක උපරිම තියෙන ඩිවයිස් එකක්. මේක ඩිජිටල් රේඩියෝ ඒරියල් එකේ නැහැ. ඊට පස්සේ තවත් ගොඩක් ක්වොලිටි සෑහෙන ක්වොලිටි එකක් තියෙන ඩිවයිස් එකක් මේක මාකට් එකේ ගොඩක්ම ජනප්‍රිය වුණා. මේක
මොඩල්ස් කිහිපයක් ආවා. ඒක ලස්සන මොඩල් එකක් තමයි අවිල තියෙන තනිකර බ්ලැක් එකෙන් මේක රුපියල් 2250කට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ 1850 සුපුරුදු රේඩියෝ එක ඔයාලා අපෙන් ගොඩක් පර්චේස් කරා. අපේ කලින් වීඩියෝ කරලා තියෙනවා. මේක සුපුරුදු පරිදි 1850ට ගන්න පුළුවන්. කලර් එක ගැන සඳහන් කරන්න ඕනේ. මේක ඔයාට රැන්ඩම් කලර් එකකින් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ අහඹු කලර් එකක් තමයි ඔයාට හම්බ වෙන්නේ. සහ මේකට ගොඩක් වටින ඔයාලට වෙන ඩිවයිස් එකක් ගන්න නම් මම රුපියල් 350කට දෙන්නම් කිව්වා. ඩිවයිස් එක ෆ්‍රී හම්බ වෙනවා. මේකට ෆ්‍රී හම්බ වෙනවා මේ USB ලයිට් එක. ඉතින් ඒක ගොඩක් වාසියක්. සහ මෙමරි කාඩ් එහෙම ගන්නත් පුළුවන්. ඒ කියපු මුදල් වලට සමස්ත ගාන සම්පූර්ණ ගාන රුපියල් 1850 මේ ඩිවයිස් එකේ. ඊට පස්සේ ගොලොන් රේඩියෝස් වර්ග දෙකම තියෙනවා. ඒ ගොලොන් රේඩියෝ වර්ග එකක් වෙන්නේ 1950. වුඩන් කලර් ඉෆෙක්ට් එක සහ බ්‍රවුන් ඉෆෙක්ට් එක සහ බ්ලැක් එක ගන්න පුළුවන් 1950 වෙන්නේ. ඊට පස්සේ ලොකු රේඩියෝස් වලින් අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා අපිට මෙන්න මේ රේඩියෝ එක ඩිරෙක්ට් පවර් කේබල් එක එන්නේ නැති එක විතරයි මේකේ තියෙන්නේ. ෆන්ක්ෂන්ස් ගොඩක් තියෙනවා. සවිස්තර වීඩියෝ එකකින් අපි බලමු. මේ රේඩියෝ එක රුපියල් 3600කට ඔයාලට දෙන්නේ. ඉතින් සුපුරුදු MFC classic look එකක් තියෙන රේඩියෝ එකත් අපි ගාව තියෙනවා. වර්ණ දෙකක් තියෙනවා. black සහ silver. කලර් එක රික්වෙස්ට් කරන්න අපි ගොඩක් දුරට try කරනවා. ආයෙත් කලර් එකම දෙන්න. එහෙම රික්වෙස්ට් කරේ නැතොත් රැන්ඩම් කලර් එකක් ඔයාලට ලැබෙන්නේ. දේවල් ටිකක් තියෙනවා මේ රේඩියෝ එක ගැන කතා කරන්න. අපි සවිස්තර වීඩියෝ එකකින් පස්සේ බලමු. රුපියල් 3600යි මේ රේඩියෝ එකත් එන්නේ. ලොකු රේඩියෝස් දෙකම රුපියල් 3600න් ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තව ඩිජිටල් රේඩියෝ එකක් එහෙම නැත්නම් මේ පුංචි ස්පීකර් එකක් තියෙනවා. රේඩියෝ අහන්න පුළුවන් මේකෙන්. අපිට මේ USB කේබල් එකට හරි පවර් කේබල් එකට හරි වයර් දිග වයර් එකක් ගහන්න වෙනවා. channel හරියට අහුවෙන්නේ නැත්නම් channel එක මුලින්ම ටියුන් කරාට පස්සේ අපි චුට්ටක් එක try කරලා බලමු. මෙන්න මේ device එකනොත් ඔයාලට සින්දු අහන්න පුළුවන්. රුපියල් 850කට මේ ලස්සන device එක phone holders handle තියෙන මේ ලස්සන device එක ඔයාලට අපෙන් ගන්න පුළුවන්. හරි. ඉතින් අපි මේ රේඩියෝ ගැන විස්තර ටිකක් සවිස්තරව බලමු. මුලින්ම අපි අලුතෙන්ම ගෙන අපු මේ සුපිරි රේඩියෝ එක ඔයාලට පෙන්නන්න. මේක රීචාර්ජබල් රේඩියෝ එකක්, solar panel එන රේඩියෝ එකක්. පෙන් ගහන්න පුළුවන්. ලොකු පොඩි මෙමරි කාඩ් වර්ග දෙකම ගහන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර ෆෝන් එකට ගහන පුංචි TF කාඩ් එකයි කැමරා වලට දාන ලොකු මෙමරි කාඩ් එකයි දෙකම ගන්න ස්ලොට්ස් වලට බලා ගන්න පුළුවන්. මේක ඉස්සරහා තියෙනවා. Bluetooth වලින් ෆෝන් එක කනෙක්ට් කරන්න පුළුවන්. සහ ඒ කනෙක්ෂන්ස් වලට අදාළ red light එක ඉන්ඩිකේට් වෙනවා. ඒ කියන්නේ Bluetooth search කරනකොට ඒකේ blinking style එක වෙනස් වෙනවා. කනෙක්ටඩ් වුණාම ලයිට් එකේ පොඩි වෙනසක් පේනවා. අපිට first time තමයි experience කරන්න හම්බුනේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ button set එක control panel එක. අපිට සින්දුව ඉක්මනට යවන්න ඕන නම් ඒ කියන්නේ සින්දුව pass forward කරන්න ඕනේ නම් මේ බටන් පාවිච්චි කරන්න පුළුවන්. සහ ආපස්සට අපිට සින්දුව යවන්න ඕන නම් මේ බටන් පාවිච්චි කරන්න පුළුවන්. රිපීට් කරන්න පුළුවන් සින්දුව ඒ පාසුකම් බලා ගන්න පුළුවන්. අපිට විශේෂයෙන් මම මෙතෙක් සෙල් කරපු භාණ්ඩවල රේඩියෝස් වල මේ ඔප්ෂන් එක මට හම්බුන්නේ නැහැ. පරිණතවට තමයි මේ ඔප්ෂන් එක හම්බ වෙන්නේ. ඉතින් සුපර් රේඩියෝ එකක් මේක අපිට පේනවා දැනටමත්. සහ හොඳ quality විදියට මේ බටන් එක ෆික්ස් වෙලා තියෙනවා. හොඳට තදට ෆික්ස් වෙලා තියෙනවා. නමුත් අපිට ඒක හොඳට චීරුමාරු කරන්න පුළුවන්. නමුත් හොඳට ෆික්ස් වෙලා තියෙනවා. ඒ කියන්නේ අර ඔරිජිනල් රේඩියෝස් එකනේ ජපාන් රේඩියෝස් වල වගේම මේකේ quality එක අපිට බලා ගන්න පුළුවන්. හොඳ quality එකට ෆික්ස් වෙලා තියෙන සියුම කැරකෙන වොලියම් බටන් එකක් සහ channel tune කරන්න පුළුවන් බටන් එක. channel tune කරනකොට අපිට චීරුමාරු බටන් එකක් වෙනම බලා ගන්න පුළුවන් මේ බටන් එකේ. ඒක කොච්චර වට අවශ්‍ය වේද කියන එක අපිට අදහසක් නැහැ. සමහරට SW වගේ channel අල්ලදී ඒක ඕන වෙයි. ප්‍රධාන channel අල්ලන බටන් එකට අමතරව චීරුමාරුවක් මේ බටන් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඒකත් අපිට කලාතුරකින් හම්බ වෙන facility එකක්. අපිට earphone එකක් ගහන්න හරි amp එකකට sound in කරන හරි audio out එකක් මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ විශාල පරාසයක frequencies උසර කරලා අපිට SW1 to SW8 වෙනකන් සහ AM අපි දන්න FM channel වලට මාරු වෙන්න මේ බටන් එකෙන් පුළුවන්. ඉතින් මම ආයෙත් කියනවා මේ බටන් හැම එකක්ම හොඳට high වෙලා ඒක සුමටව අපිට ක්‍රියා කරන්න පුළුවන් විදියට හොඳ finishing එකකින් සහ quality එකකින් ඇවිල්ලා තියෙනවා. මේ රේඩියෝ එකේ අපිට rechargeable battery දෙකක් දාන්න space එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ parallel battery setup එකක් තමයි තියෙන්නේ. parallel battery අපි දාන්න ඕනේ අර 3.7 නේ උපරිම voltage මේක එකෙන් තමයි අපි battery parallel දාන්නේ. මොකද battery දෙකෙන්ම capacity එක තමයි එළියට එන්නේ. ඒක දෙගුණයක් වෙලා එන්නේ නැහැ. ඒක නිසා parallel setup එකක battery දෙකක් අපිට බලා ගන්න පුළුවන්. battery life එක දෙගුණයක් කරන chance එක ඉතින් අපිට හම්බ වෙනවා. එක battery එකක් free ඔයාලට හම්බ වෙනවා කොහොමත් රේඩියෝ එකට. ඔයාලට තව battery එකක් ඕනේ නම් ඔයාලට battery life එක දෙගුණ කරගන්න ඕනේ නම් rechargeable battery එකක් රුපියල් 350කට අපෙන් ගන්න පුළුවන්. ඉතින් torch එක බැලුවොත් torch එකත් super එළියක් තියෙන torch එකක් අපි පොඩ්ඩක් test කරලා බලමු. ඉතින් ඔයාලට පේනවා torch එක super එළියක් තියෙන්නේ. real torch එකක් තියෙන්නේ. මොකද සමහර මගේම රේඩියෝස් තියෙන මම torch කිව්වට ඒක ඇත්තටම camp light night light විදිහට තමයි ගන්න වෙන්නේ. අර point එක වදින්නේ නැහැ, beam එකක් යන්නේ නැහැ. ඉතින් මේක ලස්සනට beam එකක් යන dot එක යන හොඳ quality torch එකක් බලා ගන්න පුළුවන්. aluminium cups එන
ඒ ටෝච් එක මෙතන අපිට ස්විච් එකකින් ඔපරේට් කරන්න පුළුවන්. හොඳ එළියක් තියෙන ටෝච් එක ඔයාලා දැක්කා. ගොඩක් වටිනවා මේ රේඩියෝ එකට මේ ටෝච් එක. අපි රේඩියෝ එක පොඩ්ඩක් චෙක් කරලා බලමු. Bluetooth mode. Play by TF card. Samanta Chakravalesu Atram Sudam Bhagavato Arahato Samma Sambuddhassa Magando Anando Ammasavana Mokkadang Dhammasavana Kalo Bluetooth mode. Play by USB drive. Anduru kutiya hula Ulagulula gina Kaya nagina Office Ekadat. Anagandang logat I never knew anybody to know Things among these ඉතින් මෙමරි කාඩ් යූස් කරන්නත් පුළුවන් ඔයාලට මේ විදියට. මම නැවතත් මතක් කරනවා මේ වගේ ඔයාලට අවශ්‍ය දේවල් දාපු මෙමරි කාඩ් එකක් රුපියල් 600කට ඔයාලට ගන්න පුළුවන් ඕනම අයිටම් එකක් මිලදී ගන්නවා නම් මේ රේඩියෝ එක ගන්නකොටත් එහෙමයි රුපියල් 600යි වෙන්නේ මෙමරි කාඩ් එකක්. ඉතින් ඔයාගේ ෆෝන් එක charge කරන්න පුළුවන් high speed charging display වෙන සුපිරි ෆෝන් charge එකක් රුපියල් 950කට ගන්න පුළුවන් කියලා මම ඔයාලට මතක් කරනවා. ඉතින් බැටරි ගලවලා වුණත් අන්නේ charge එකෙන් ඔයාලට පුළුවන් මේ රේඩියෝ එක direct power ගහන්න. බැටරි ගලවලා වුණත් ඔයාලට ගහන්න පුළුවන්. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. නමුත් direct power ඔයාලට කේබල් එක නැහැ කියලා වරි වෙන්න ඕනේ නැහැ. මේ වගේ සුපිරි charger එකක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන් ඒක. රේඩියෝ එක හදිස්සියට on කරලා තියන බැටරි power එක නැතුව මම දන්නේ හැම ඔයාලට කරන්න අවශ්‍යතාවයක් තියෙද කියලා. ගොඩ දුරට ඔයාලට මේ වගේ රේඩියෝ එකක් අවශ්‍ය වෙන්නේ ඔයා එළියේ කොහේ හරි යනවා නම් මොකද මම දන්නවා ගෙදර ඔයාලගේ රේඩියෝ එකක් අනිවාර්යෙන් දැනට තියෙනවා. ඉතින් කරන්ට් එක නැති තැනකට යන තමයි ඔයාලට රේඩියෝ එකක් ගොඩ දුරට දැන් හොයන්නේ. මම හිතන හොඳ ඔප්ෂන් එකක් මේක රීචාර්ජ් කරලා ෆෝන් charger එකෙන් charge කරලා ඉවර වෙලා පැය දෙකක් තුනක් අන්තිමට බැටරි එක බැස්සන පැය දෙකක් තුනක් විතර ගහලා තියන්න ඕනේ. අන්න එහෙම ගහලා තියලා මේක රීචාර්ජබල් විදියට අහන්න පුළුවන් නම් ඒක තමයි මේ රේඩියෝ එකේ තියෙන කාර්යක්ෂමතාවය. මේ ඒ විදිහට තමයි මේ රේඩියෝ ඩිසයින් කරලා තියෙන්නේ. ඒ අරගෙන වරු වෙන්න එපා. ඔයාගේ ගෙදර රේඩියෝ එකක් නැත්තම් ඔයාගේ මේන් ඩිවයිස් එක නම් මේක අර මම කියපු විදියට ඩිරෙක්ට් පවර් ගහලා අහන්න පුළුවන්. චාර්ජර් කනෙක්ට් කරලා අහන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකට රේඩියෝ එකට බලපෑමක් වෙන්නේ නැහැ. අපි ඒක ටෙස්ට් කරලා බලලා තියෙන්නේ.